මේ දිනවල ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර මේ සම සුදු කරගන්නවා කියන එක සම්බන්ධයෙන් අපිට උමතුවක් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ සමහර අය කිසිම විද්‍යාත්මක දැනුමක් නැතුව ක්‍රීම්, සීරම් සහ ටැබ්ලට් වගේ ද්‍රව්‍ය භාවිතා කරනවා. මේ වගේ සමහරක් తాවකාලිකව සම සුදු කරනවා කියලා පෙන්නුවත් ඒවා දිගුකාලීනව භාවිතා කිරීමෙන් බොහෝ හානි සමට ඇති වෙන්න පුළුවන්. ඔබ පැහැපත් සමක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ මොකද්ද? අපේ සමේ වර්ණය තීරණය කරන්නේ මෙලනින් කියන සංඝටකය නිසා. ඔන්න ඔය මෙලනින් කියන සංඝටකය ඔයාගේ සමේ වැඩි නම් ඔයාගේ සම අඳුරු එහෙමත් නැත්නම් දුඹුරු පැහැයකට හුරු. එහෙමත් නැත්නම් මේ මෙලනින් කියන සංඝටකය ඔයාගේ සමේ අඩුයි නම් ඔයාගේ සම පැහැපත් ස්වභාවයක් ගන්නවා. ඒ වගේම මේක අපිට ජානමය වශයෙන් උරුම වෙන දෙයක්. ඒ වගේම ඔයාගේ සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරන්න ක්‍රීම් භාවිතා කරනවා නම් ඒ කෙටි කාලීන ප්‍රතිඵලයක් ඔයාලට ගෙනල්ලා දුන්නත් දිගු කාලීනව ඔයාගේ සමට ලොකු හානියක් ඇති කරනවා. දැනටමත් වෙළඳ පොලේ තියෙන බොහෝ සුදු කරන නිෂ්පාදනවල අඩංගු ද්‍රව්‍ය තමයි හයිඩ්‍රොකිනෝන්, ස්ටෙරොයිඩ්, රසදිය වගේ මිනිසුන්ගේ සමට ගොඩක් විෂ සහිත රසායන ද්‍රව්‍ය. මේවා දිගු කාලයක් භාවිතා කිරීමෙන් ඔබගේ හමට ඉතාමත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඔබගේ සම අධි සංවේදී වීම, සම තුනී වීම සහ විෂ රසායන ද්‍රව්‍ය වාතය හරහා පවා සමට ඇතුළු වීම වගේම ශ්වසන ආබාධත් ඔබට ඇති වෙන්න පුළුවන්. ඉතින් සමේ පැහැ වැඩි කරගන්න සෞඛ්‍ය සම්පන්න විදියක් නැද්ද? ඔව් අනිවාර්යෙන්ම තියෙනවා. හැබැයි ඒක පිටතින් ගන්න ආලේපනයක් නෙමෙයි. ඒක ශරීර අභ්‍යන්තරයෙන් සිද්ධ වෙන කාර්යයක්. ඒකට ඔයා කරන්න ඕන හොඳ ආහාර පාන ලබා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යාම. ඔබේ සමේ පැහැ වැඩි දියුණු කර ගැනීමට සෞඛ්‍ය සම්පන්න ක්‍රම රාශියක් තියෙනවා. ඒ වගේ එකක් තමයි හොඳට වතුර බොන එක. ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි. දිනකට ලීටර් 2ක් 3ක් අතර ජලය ප්‍රමාණයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ෂෝඩම්, අඹ පේර සහ කොළ පැහැති එළවලු, ඒ කියන්නේ විටමින් E සහ විටමින් C අඩංගු ආහාර ද්‍රව්‍ය වගේම ඔමෙගා 3 සිංක් සහිත ආහාර, සාඩින්, කජු සහ ලුණු නොදැමූ බීජ වර්ග ආහාරයට ගැනීමෙන් ඔබේ සමේ වර්ණය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම නිසි නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර රාත්‍රී කාලයේදී හෝ අලුයමේදී සන්ස්ක්‍රීන් භාවිතා කළ යුතුයි. සන්ස්ක්‍රීන් භාවිතා කිරීමේදී UVA, UVB පෙරහන් සහිත එකක් තෝරා ගැනීම අත්‍යවශ්‍යයි. හොඳ නිෂ්පාදනයක් තෝරාගන්නේ කෙසේද? ඕනෑම නිෂ්පාදනයක් තෝරා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු සහ සලකා බැලිය යුතු දේවල් ටිකක් තියෙනවා. එය දේශීයව ලියාපදිංචි වී තිබේද යන්න. MMRA අමාත්‍යාංශ අනුමැතිය තිබේදැයි බලන්න. අමුද්‍රව්‍ය ලයිස්තුව සම්පූර්ණ සහ පැහැදිලි එකක්ද කියලා බලන්න. එහි රසදිය, ස්ටෙරොයිඩ් වගේම හයිඩ්‍රොකිනෝන් අඩංගු වේදැයි සලකා බලන්න. සමාලෝචනය පරීක්ෂා කරලා බලන්න ඒක ආරක්ෂිතයිද කියලා. එය ජනප්‍රිය වුණා කියලා එය ඔබේ සමට නොගැලපෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ සමට ගැලපෙන දේවල් පමණක් භාවිතා කරන්න. මෙම වීඩියෝවෙන් ඔබට ලබා දෙන්න පුළුවන් අවසාන පණිවිඩය තමයි සුන්දරත්වය කියන්නේ ඔබගේ සමේ වර්ණය විතරක් නෙවෙයි. අදටත් බොහෝ දෙනා පිළිගන්න මතයක් තමයි සුදු පැහැති සමක් තියෙනවා නම් ඔබ සුන්දරයි කියන එක. නමුත් සැබෑ සුන්දරත්වය පවතින්නේ ඔබේ ශරීරයේ දීප්තිය, ඔබගේ සෞඛ්‍ය සම්පන්න බව සහ ඔබගේ ආත්ම විශ්වාසය මත. ඒක නිසා වෙන කෙනෙක් වෙන්න උත්සාහ කරලා ඔයාගේ ස්වභාවික සුන්දරත්වය නැති කරගන්න එපා. ඔබට මෙම වීඩියෝවෙන් ප්‍රයෝජනවත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් මෙවැනි දැනුම පිරුණු වීඩියෝවක් තුලින් හමු වෙමු.